ඔයා දන්නවද ෆෙරාරි එකේ තියෙන ලොකුම දුර්වලතාවය මොකක්ද කියලා? ලැම්බෝගිනි එකකට තියෙන ලොකුම බය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි පුංචියෙන් පුංචි වතුර බින්දුවක්. වැස්ස දවසක මේ කෝටි ගාණක් සුපර් කාර්ස් ගරාජ් එක හැංගිලා ඉද්දි Porsche 911 Turbo S එක එළියට බහින්නේ දඩේම යන්නේ. ඉතින් මිස්ටර් ඕරා ඔයා ඉලපුවේ Porsche 911 Turbo S එක ඒ වගේ all weather කියලා කෙනෙක්. ලැම්බෝගිනි Aventador එක හරියට නිකන් වයිකින් වොරිය කෙනෙක් වගේ. කෑ ගහනවා හැමෝගෙම අවධානය ගන්නවා. ඒ තමයි Porsche 911 Turbo S එක හරියට නිකන් ජර්මන් සර්ජන් කෙනෙක් වගේ. නිහඬයි ක්ලිනිකල් කිසිම නාඩගමක් නැතුව පර්ෆෙක්ට් විදිහට වැඩේ කරනවා. ඒකේ අරමුණ ඩ්‍රාමා එක නෙමෙයි. pure brutal efficiency එක. ඉතින් ඒ efficiency එකේ රහස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පිටිපස්සේ තියෙන flat 6 twin turbo engine එක. launch කරද්දී engine එකේ බරම drive wheels උඩට ප්‍රෙස්ලා හිතා ගන්න බැරි තරම් grip එකක් දෙනවා. ඉතින් දෙවෙනි එක තමයි PDK dual clutch gearbox එක. ඒක ඇහිපිල්ලමක් ගහන්නත් කලින් gear මාරු කරනවා. තුන්වෙනි එක තමයි PTM all wheel drive system එක. ඒක slippery පාරක දුනත් power එක යන්න ඕන තරට හරියටම යවනවා. ඒකයි මේක වැස්සට උනත් බය නැත්තේ. ඉතින් මේ German technology ඔක්කොම එකතු වුණාම මොකද දන්නවද වෙන්නේ? physics නීති තනිකරම විහිළුවක් කරලා දානවා. Porsche 911 turbo S එක 0 ඉඳන් 100 යන්න ගන්නේ තප්පර 2.7යි. පොඩ්ඩක් ඒක ගැන හිතන්නකෝ. ඒක Bugatti Veyron එකටත් වඩා වේගවත් launch එකක්. හැබැයි වරදවා අටහ ගන්න නම් එපා. මම මේ කියන්නේ 0 to 100 acceleration එක ගැන. top speed එක ගැන නම් නෙමෙයි. ට්‍රැෆික් ලයිට් එකකදී launch එකේදී ඔයාගේ බෙල්ල පිටිපස්සට විසිකෙන එකේ මේක තමයි රජා. ඒක සුපර් කාර් ලෝකයේ benchmark එක. ඒ කියන්නේ අනිත් හැමෝම තමම වනින මිනුම් දණ්ඩ. ඒක තමයි everyday hyper car එකක් වෙන්නේ. ඉතින් Porsche 911 Turbo S එක කියන්නේ සුපර් කාර් එකක් කියන්නේ ෂෝ එකකට විතරක් තියෙන අවුව දවසක විතර පදින සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඒක හැමදාම ඕනම පාරක ඕනම කාර් ගුණයක පදින්න පුළුවන් ඉංජිනේරින් විශ්මයක් කියලා ලෝකෙටම ඔප්පු කරපු නිහඬ වීරයෙක්. ඉතින් ඔයාගේ සුපර් කාර් එක මොන වගේ වෙන්න ඕනද? Lamborghini එකක් වගේ Viking කෙනෙක්ද? නැත්නම් Porsche 911 Turbo S එකක් වගේ surgeon කෙනෙක්ද? drama එකද efficiency එකද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකයේ මේ වගේ ජර්මන් එකක් ගැන තව දැනන්න අපේ page එක follow කරන්න.